ජීවිතේ එක පාරක් හරි වැරදුන මනුස්සයෙක්. එහෙමත් නැත්නම් ජීවිතේ එක පාරක් හරි පෙරදුන මනුස්සයෙක් තමයි ජීවිතේ හරියටම දිනන්නේ. මොකද පෙරදුනාම වැරදුනාම දැනෙන රිදීම ගැන එයා හරියටම දන්නවා. ඔයාට වැරදෙන වෙලාව, ඔයා පෙරදෙන වෙලාව තමයි හරිම වෙලාව. මොකද වැරදුනාට පස්සේ, පෙරදුනාට පස්සේ අපි අඳුන ගන්නවා අපේ අඩුපාඩු ගැන. ඒ වගේම තමයි එතනින් පල්ලට වැටෙන්න දෙයක් නැහැ. තියෙන එකම දේ නැගිටලා ජීවිතේ දිනන එක විතරයි. ඒ විතරක් නෙමේ, ඒ වෙලාවට තමයි අඳුන ගන්න පුළුවන් වෙන්නේ ඔයා වටේ ඉන්න ඇතම යාළුවෝ, ඇත්තම හිතවත්තු, ඇත්තම නෑදෑයෝ කවුද කියලා. ඉතින් ඒකත් එක්ක ඔයාට පුළුවන් ඔයාගේ ශක්තියට හොඳ අයව එකතු කරගෙන අනිත් අයව ඉවත් කරලම දාන්න. ඉතින් මතක තියාගන්න, හැමදාම මට වැරදුනා, මම පෙරදුනා කියලා හිතන් ඉන්නේ නැතුව උපරිම ශක්තියෙන් නැගිටලා කොහොම හරි මේ ජීවිතේ දිනන්න. එතකොට ඔයාගේ සාර්ථකත්වය ඈතක නෙමෙයි. ඉතින් මම හිතනවා ඔයත් මම මේ කිව්වා වගේ මාර ශක්තියක් තියෙන කෙනෙක් කියලා. ඔයා එහෙම කෙනෙක් නම් අපේ වීඩියෝ එකට ලයික් එකක් දාලා යස් කියලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නම එපා. ඒ විතරක් නෙමෙයි, ඔයා මාර ශක්තිමත් කෙනෙක් කියලා පෙන්වන්න ඔයාගේ ප්‍රොෆයිල් එකෙත් මේක ෂෙයා කරන්න ඕනේ. අපේ ඔන්ලයින් ඉංග්‍රීසි කෝස් එක මේ දවස්වල පටන් ගන්නවා. ඔයාට පුළුවන් අපිත් එක්ක එකතු වෙලා ඔයාගේ ඉංග්‍රීසි ප්‍රශ්න විසඳ ගන්න. කරන්න තියෙන්නේ 076යි 82යි 34යි 689 අංකයට දැම්ම WhatsApp පණිවිඩයක් යොමු කරන එක.